ෆිසිකල් ළමයින්ට තියෙනවා යෝජනා පෙට්ටිය කිව්වේ නෑනේ යෝජනා දාන්න එකක් හදාගෙන තියෙනවනේ මේ. ඉන්න ඔය වෙන්න. මෙන්න මෙහෙම එකක්. මේක කොහෙන්ද අපි සාමාන්‍යයෙන් තියලා තියෙන්නේ? මේ තියෙන ඕගොල්ලන්ගේ යෝජනා දැන් දෙපැත්තම යෝජනා කියලා ලියලා තින්නේ එකේ. ඔන්ලයින් ළමයි නෑ මෙහෙම. ඕගොල්ලන් ළමගේ යෝජනා අපි ගණන් ගන්නෑ. මේක මේ නෑ ගණන් ගන්නවා. මේ යෝජනා පෙට්ටිය අපි. හරිද? මේකේ තියෙන්නේ අර මොනවා හරි භෞතික පන්ති වලට අදාළ ඔය වැඩවල තියෙන විවිධාකාර ඕගොල්ලන්ට එන ප්‍රශ්න ඊට පස්සේ මොනවා හරි යෝජනා නම් ගොඩක් ඇති. මේක අර රොටදේ කියලා දැනගෙන කරන යෝජනාවක් කරන්න. කියන හැම එකම අපිට කරන්නත් බැරි වෙයි. හරිද? මේ ඔයාලට තියෙන යෝජනා සහ මොනවා හරි අකටයුතුකම් වුණා නම් ඒව මේවා දාන්න තමයි මේක තියෙන්නේ. මේක හැමදාම තියෙනවා. හැම සතියෙම තියෙනවා. අදම දාන්න ඕනේ කියලා ගන්න. හිමීට ලබන හතිය දිහාට දාන්න පුළුවන්. මොනවා හරි වැඩවල ඔය තියෙන ඕගොල්ලෝ මූණ දෙන ගැටලුව නම් ඒවා ඊට පස්සේ මොනවා හරි අලුත් යෝජනා මේක අපිට මෙහෙම කරන්න බැරිද මෙන්න මෙහෙම එකක් හදලා දෙන්න බැරිද වගේ තියෙන ඒවා මේකට දාන්න. එතන අපේ ෆිසිකල් ක්ලාස් ටීම් එක ඒවා බලලා උළුවන් ඒවට විසඳුමක් හදලා තියෙනවා. හරිද? මේක මේ අදම පුරවන්න ඕනේ කියලා ගන්නෑ. මේ එමින් සීරුවේ යන දවසක මොනවා හරි එහෙම තියෙනවා නම් ඕන කාලෙක හැමදාම මොක තියලා තියෙනවා. ඒකට දාන්න මතකතුව ඒ ලියලා දාන කොලේ මොන බැජ් එක, ඒ කියන්නේ මොන ක්ලාස් එකද කියලා ලියන්න. නම ගම ලියන්න ඕනේ නැහැ. 2027 තියරි කියලා ලියලා දාන්න. 2027 තියරි නුගේගොඩ කියලාම ලියලා දාන්න. අර මොකද ඕක ගම්පහටත් අපි මේක තියෙනවා සහ අනිත් ක්ලාසස් වලත් තියෙනවා. එතකොට 2027 තියරි නුගේගොඩ නැත්නම් රොටරි කියලා දාලා යෝජනා පෙට්ටියට දාන්න තියෙනවා. ඔන්ලයින් ළමයින්ට යෝජනා පෙට්ටියක් නැහැ. ඔයාලට තියෙනනේ වෙබ්සයිට් එකක්. lemon puff කියලා උනේ පොඩ්ඩක්.